මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ නාඩි බලලා සියලුම ලෙඩ කියන්න පුළුවන්ද සෝල් කරන්න පුළුවන්ද? අද ලෝකෙ මිනිස්සු හිතනවා මේ වෙද මහත්තයෙක් ඉන්නවා නම් මගේ නාඩිය බලලා මගේ ජීවිතේම කියලා දෙයි. මගේ ලෙඩත් කියයි. මගේ ප්‍රේම කතාවක් කියයි. මගේ අනාගතෙත් කියයි. මෙහෙම හිතනවා. ඒක හරියට නිකන් තුට්ටු දෙකට අස්වැයක් තෝරන වැටට උඩින් පනින්නක් තෝරන වගේ කතාවක්. නාඩිය කියන්නේ මොකක්ද? ඇත්තටම ජීව සාක්ෂිගේ නාඩිය තමයි අපි නාඩිය වශයෙන් ගොඩක් දෙනා දන්නේ. මේ ශරීරයේ රුධිර නාලිකාවක් විතරක්ම නෙවෙයි. සිරුරේ නාඩි බලන තැන් අපි දන්නවා කීපයක්ම තියෙනවා. ධනිස්ස දෙපැත්ත, නළල දෙපැත්ත. මේවන් අපි නාඩි බලන්න පුළුවන්, නාඩි පරීක්ෂාව කරන්න පුළුවන්. මම අර කිව්වේ ගොඩක් අය දන්නේ ජීව සාක්ෂිගේ නාඩිය ගැන පමණයි. දැන් මේ නාඩිය බලනකොට මහපැටගෙල්ල මුල පණ ගැහෙන නාඩිය බැලුවාම අපිට තේරෙන්න ඕනේ මේ නාඩියේ යන ප්‍රතිබිම්බ. නාඩිය බලන්න දන්න කෙනා දැනගන්නවා ඒ මිනිස්යාගේ හෝ ඒ රෝගියාගේ ඉනර් රිද්ම් එක. ඉනර් රිද්ම් එක කියන්නේ අන්තර් රිද්මයක්. සිරුරින් සිරුරට අන්තර් රිද්මය වෙනස් වෙනවා. ඒක හරියට සංගීතයේ සපයන ගීතයට රිද්මය වෙනස් වෙනවා වගේ. ආනත්ත කාය නානත්ත සංඥා බවට පත් වෙනවා. මේ අන්තර් රිද්මය අනුව ලෙඩගේ ජීවිත ගීතය හඳුනා ගන්න පුළුවන්. ඒක හරියට සංගීතය දන්නවා වගේ වැඩක්. දක්ෂ වෙද මහත්තයෙක් මේ සංගීතය අහලා හිතනවා මෙතන මෙයාගේ වායුව ටිකක් වැඩි. එහෙම නැතිනම් පිත වැඩි. එහෙම නැතිනම් සෙම කප දෝෂය වැඩි. ද්වෙන්ද දෝෂ වැඩි. ත්‍රිදෝෂයේම සන්නිපාතයට ඇවිත් තියෙනවා. මේ ආකාරයෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා දක්ෂ වෛද්‍යවරයෙකුට මේ නාඩිය යන රිද්මය කුමක්ද කියලා. ඒ රිද්මය අනුව අපිට කියන්න පුළුවන් මෙයා නිින්ද වැඩි කෙනෙක්ද, කම්මැලි වැඩි කෙනෙක්ද, හීන වැඩි කෙනෙක්ද, කේන්තිය වැඩි කෙනෙක්ද, විචල්්‍ය චංචල ගතිය ඇති කෙනෙක්ද, ඇඟ වියලීම වැඩි කෙනෙක්ද, පිත වැඩි වෙලා. එහෙනම් වියලීම වැඩි වුණොත් ඇඟේ විචලනය නිසා සිරුරේ ශරීරයේ ගල් හැදෙන්න පුළුවන්. ගල් හැදෙන්න කොහෙද? ප්‍රධාන වශයෙන් මුත්‍රාශය හැදෙන්න පුළුවන්, පිත්තාශය හැදෙන්න පුළුවන්. මෙයාගේ ලකුණු නාඩිය හරහා අපි දකිනවා. හෘද අවරෝධයක් වෙන්න පුළුවන්. හෘද වස්තුවේ අවරෝධයක් වෙන්න පුළුවන් බවත් අපිට මේ නාඩිය අනුව කියන්නේ ඔන්න ඔය අනුමාන, උපමාන, ආප්තෝපදේශ යුක්ති මත පදනම් වෙලා. යුක්ති යුක්තානුභවයෙන් තමයි ඒක කියන්නේ. එතකොට මේ අධ්‍යයනය ලබා ගන්න මේක කියන්න හැබැයි දක්ෂ වෙන්න ඕනේ. දස්කම ලබා ගන්නේ දස්ස කියන්නේ මොකක්ද? දස්කමක් කියන්නේ ස්කිල් එකක්. ස්කිල් එක කියන්නේ කුසලතාවය. කුසලතාවය කියන්නේ පුහුණුවෙන්, ඉවසීමෙන්, ගුරු ඇසුරෙන්, අධ්‍යයනයෙන් මේ වගේ දේවල් වලින් තමයි මේට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ නාඩිය බලන කෙනාගේ මනස ඒ වෙලාවේ චංචල ගති වලින් අඩු වෙලා තියෙනවා. මේ නාඩි දහසක් බැලුව පසු ඊළඟ නාඩිය පැහැදිලිව පෙනේ කියන පුරාණ දේශීය වෛද්‍ය මතය මේ කියමන තවත් අපිට ස්ථිර කරලා දෙනවා. නමුත් සත්‍ය නම් නාඩිය කියන්නේ 100%ක්ම ඕනම ලෙඩක් හරියටම කියලා දෙන්න පුළුවන් මැෂින් එකක් නෙවෙයි. ඒක තමයි සත්‍යය. 100%ක්ම කියන්න අමාරුයි. මොකද මිනිස් ශරීරය කියන්නේ එක විදියට තියෙන එකක් නෙවෙයි. ඕනම දෙයක් එකම විදියට තියෙන දේවල් නෙවෙයි. ඒවා වෙනස් වෙනවා. ඊයේ හිටි කෙනා නෙවෙයි අද දැන් ඉන්නේ. මේ වෙනස් වීමත් එක්ක නාඩියේ ප්‍රපංචත් වෙනස් වෙනවා. නාඩිය ප්‍රකාශනයන් වෙනස් වෙනවා. ඔබට නාඩිය පිළිබඳ ඊටාම අවධානයෙන් දැනුමින් අධ්‍යයනයෙන් ගත දැනුම මත විතර්ක ඥානයෙන් තමයි ඔබට කියන්න පුළුවන් වෙන්නේ මේ නාඩිය නිසා මේ රෝග තියෙනවා, මේ ලකුණු තියෙනවා, මේ ලකුණු නිසා මේ රෝග ඇති වෙන බවට. බටහිර
වායු දෝෂ වගේ දේවල් හවුවෙන්නේ නැහැ මැෂින් වලට. නමුත් නාඩියට හවුවෙනවා. ඒ අනුව බොහෝ සමහර රෝග ගැන නිර්වචනය කරගන්න පුළුවන්. දැන් මමත් නාඩිය බලනවා. ඒත් මට නම් මේ සමහර රෝග නාඩියට විතරක්ම හවුවෙන්නේ නැති අවස්ථාත් බොහොමයි. නාඩිය බලනවා. හවුනොත් ප්‍රශ්නයක් නැහැ. එතනින් නිර්ණයකට එන්න පුළුවන්. එතකොට මේ නාඩියෙන් ආවුන් නැතුවම මම මොකද කරන්නේ? පංචවිධ පරීක්ෂා, ෂඩ්විධ පරීක්ෂා තියෙනවා. ඒතර ගැඹුරට යන්න ඕනේ නැහැ. හිතමුකෝ ඊට පස්සේ රෝගයේ ඇස් බලනවා. ඇස් වලින් හොඩුවක් තිබේද? දිව බලනවා. සම බලනවා. එතනදී තම්බුනේ නැතිනම් කතා කරන විදිය, කතා කර රටාව, ජීවත් වෙන රටාව දිහා බලනවා. අපි මේන කතා කරොත් දැන් ඔබ යමක් නැති වෙලා සොයනවා. ඒ නැති වෙලා දෙයක් සොයනකොට ඒක හම්බ වෙනවා. හම්බ වුණාම ඔබ මොකද්ද මුලින්මම කරන්නේ? හොයන එක නතර කරනවා. ඒක තමයි කරන පළවෙනි වැඩේ. දැන් නැති වෙලා හම්බෙනකොට කරන පළවෙනි වැඩේ සොයන එක නතර කරන එක. ඒ වගේ අපි අඳුර ගන්න ඕන මේ නාඩියෙන් සොයන දේ හම්බුනේ නැතිනම් ඇස් වලින් සොයනවා. ප්‍රශ්න පරීක්ෂා ස්පර්ශ කියන ඒවායින් අපි හොයනවා. හොයලා තමයි ඒක දැනගන්න. දැනගත්තට පස්සේ රෝගය නිශ්චය වුණාම අපි ඒක නතර කරනවා. දවසක් දුර බැහැර ගෙවාගෙන ආව තරුණේ මගේ ළඟට ඇවිල්ලා කිව්වා, මහත්තයා නාඩි බලලා අපි බාප්පට ටක්කිටම විස්තරය කියලා තිබ්බා. අනේ මගේ බලන්න මොකද මේ මට ඉන්නවා කෙල්ලෝ දෙන්නේ. ඉතින් මම කවුරු බඳින්ද කියලා මම දන්නේ දෙන්නට මේක වගේ කැමතියි. මගේ මේ ෆියුචර් වයිෆ් කවුද කියලා නාඩි බලලා කියන්නේ. නාඩි බලලා නෙමෙයි කන්නාඩි දාලා බැලුවත් ඒව කියන්නේ. නම් මිනිසුන්ගේ කැමැත්ත ඒකයි. මිනිස්සු බොරුවට රැවටෙනවා. මිනිස්සු බොරුවට ආදරය කරනවා. මොකද එහෙම හිතනවා එහෙම තියනවා නම් හොඳයි කියලා. නමුත් සත්‍යය එහෙම නෙමෙයි. නැවත කියනවා සත්‍යම් ජගති නානෘතම්. ඇත්තයි ජයගන්නේ, බොරුව නෙමෙයි ජයගන්නේ. නමුත් මේ දුර බැහැර ගෙවාගෙන ආපු නිසා මම බැලුවා මෙයාගේ නාඩිය බලන්න නොබලා යමන එක හරි නැති නිසා බැලුවා. බලනකොට මට තේරුණා මෙයාගේ අනාගත වයිෆ් හොයාගන්න කලින් මෙයාගේ මුත්‍රාසි තිබිලා ගල් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කිව්වා ඔයා මුලින් වතුර බොන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අපි අනාගත බිරිඳ ගැන සොයන්න බලමු. හැබැයි ඒක නාඩියෙන් කියන්න බෑ. ඒක ඔයාගේ පරිකල්පනෙන් තමයි කියන්න වෙන්නේ කියලා. මේකයි සත්‍යය. මේකයි ගැඹුර. ඇත්ත තිත්තයි. හිතන තරම් පහසු නෑ නාඩිය තෝරාගෙන කියන්නේ. මුතුන් මිත්තෝ කිව්වා මුතුන් මිත්තන්ගේ කුසලතාවය ඉතා ඉහළින් තිබුණා. අද තැන මේ කුසලතාවය අඩුයි. වේදකම කියන්නේ රෝගයක් හොයලා රෝගයට ප්‍රතිකාර කරන විද්‍යාවක් විතරක්ම නෙවෙයි. මිනිසාව කියවීමේ කලාවක්. ඉතින් මේකේ නාඩිය කියන්නේ හරියටම පළවෙනි වචනේ විතරයි. නාඩිය කියන්නේ සම්පූර්ණ කතාව නෙමෙයි. එතනින් එහා ගැඹුරට යනවා. ගැඹුරට යන්න ඒ ජීවිතය පිළිබඳ අපිට තොරතුරු එළිවෙනවා. ඔබේ ශරීරය කියන්නේ පොතක් නම් ඒ නාඩිය කියන්නේ මුල් පිටුව විතරයි. ඒ පොත සම්පූර්ණයෙන්ම කියවන්න නම් අත්දැකීම් ඕනේ, දැනුම ඕනේ, නිහඬව බලන්නත්